මගේ ආදර යාළුවනේ ඔන්න කතා කර ඉන්න වෙලාවකුත් නැති තරම් වැඩ පටන් ගන්නයි යන්නේ මම. මෙන්න මම ආවා කුඹුරු යායට. අද නම් ගොයන් කපලා ඔක්කොම කරලා අදිනවා. පොඩ්ඩක්ම ඉන්න ඕන ඔයාලා රැඳිලා. මේ බලන්නකෝ. දැන් ඉතින් හැරි ඉන්න වෙලාවක් නැහැ. අවුවේ එන්න කලින් ඔක්කොම වැඩ ටික ඉවර කරගන්න ඕන. සුබ මොහොතින් ඔන්න එහෙනම් වැඩ පටන් ගන්නයි යන්නේ. ලණුවක් එහෙම දාලා අපි වී ටික ගෙනල්ලා තියන්න ඕනේ. කපලා තියෙන වී ටික මම ගෙනෙනවා. අමාරුවෙන් ගෙනෙන්නේ මොකද එකක් තමයි මේක මඩ කුඹුරක්. ඉතින් දණිහ ළඟට විතර වෙනවා. ඉතින් මේ අමාරුවෙන් තමයි ගෙනෙන්නේ. අමාරුවක් දැනෙන්නෙත් නෑ යාළුවනේ ඉතින්. ඇයි ඉතින් මේ අස්සෙන්නක්නේ. අපි මේකට ගොඩක් මහන්සි වුණා. මහන්සි වෙලා තමයි මේ පළදාව ගන්නෙ. බලන්නකෝ. දැන් ඉතින් අපි මේක මිටි බැඳලා ඊට පස්සේ ගෙදර ගෙනියනවා. ඉස්සර නම් යාළුවනේ ඉතින් කමතට තමයි අරන් ගිහිල්ලා හරක් දාලා පාගන්නේ. අපි හරි ආසයි ඒ වැඩේට. ගොන් ගහනවා කියලා කියනවා. ඉතින් හරක් නැට්ට උස්සලා ගොම්බෙට්ටක් දානකොට මේ පිදුරු වලින් එකතු කරලා අපි දානවා. මේ කුරුල්ල දෙන්න හරියට වයර් එකේ ඉන්නේ බැලන්ස් එකේ වැටෙන්නේ නැතුව. මේ බලන්නකෝ කොහොම හරි දෙන්න ඉන්නව නේද? මේ බලන්නකෝ සහයෝගේ. කොච්චර උස වුණත් කොච්චර මහන්සි වුණත් එකට මේ බලන්නකෝ ඉතින් මං විඩා මහන්සිය නිවා ගන්න හැටි. අනේ හරි සැනසීමයි. දැන් ඉතින් වැඩ ටික ඉවරයි. ඔයාලට මං එකම එක ආරාධනාවක් කරනවා. මගේ මේ වීඩියෝස් ෂෙයා කරන්න කියලා මම ආරාධනා කරනවා. ලයික් කරන්න, කමෙන්ට් කරන්න. තව ලස්සන දේවල් මහන්සි වෙලා මං ඔයාලට අරගෙන එනවා. ඔයාලගේ හිත නිවුණ නම් මේ සබහා ධර්මයේ චූටි දෙයක් හරි දැකලා මට ඒක ගොඩාක් සතුටක්. ඒ වගේම එහෙම නිවන්න පුළුවන් මේ පරිසරයට ඔයාලගේ හිත